ගන්නවා කියලා කියන්නේ මනුෂ්‍ය ස්වභාවය. හැබැයි අතාරිනවා කියලා කියන්නේ දේව ස්වභාවය. අපි අල්ලගන්න අපි අසම්පූර්ණ. අතාරින්න සම්පූර්ණ වෙනවා. අපි කවදා හරි මේ ලෝකෙන් දාලා යද්දී අපිට ගෙනියන්න තියෙන්නේ අපි මේ අත් දෙකෙන් අල්ලගත්ත දේ නෙමෙයි. මේ අත් දෙක දිගෑරලා මං අනිත් අයට දුන්නු දේ. අන්න එතකොට තමයි මම සම්පූර්ණ මම දේව ස්වરૂපය එහෙම නැත්නම් දේවත්වයේ බවට පත් වෙන්නේ. මේ මාසේ අපි මලවුන් ගැන මතක් කරන මලවුන් වෙනුවෙන් යාඥා කරන මාසය. හැබැයි මලවුන් ගැන යාඥා කරනවා විතරක් නෙමෙයි. අපි මැරෙනවයි කියලා අපි මතක් කරගන්න මාසයක්. මොකද අපි ගොඩක් අය මැරෙනවට බයයිනේ. ඇයි මැරෙනවට බයයි? අතාරින්න බයයි. අතෑරලා දාලා යන්න බයයි. හැබැයි කවදා හරි අපි මේ අල්ලගන්න දේ දාලා යන්න වෙනවා. ඇයි අපි බලාපොරොත්තු වෙන සදාකාලික සතුට හොයාගෙන. ඒ කියන්නේ මේ මාසය ඍණාත්මක මාසයක්. ඍණාත්මකව හිතන මාසයක්. එහෙම වෙන්න බෑනේ. අපි මරණය ගැන හිතනවා කියලා කියන්නේ ඍණාත්මක මාසයක් නෙමේ කතෝලික අපට. මරණය කියලා කියන්නේ දොරටුවක්. ඒ දොරටුව එහා පැත්තේ තියෙන සදාකාලික සතුට. අපි හොයන්නේ සදාකාලික සතුට නෙමේද මේ ලෝකේ? මේ හැමදේම කරන්නේ සතුටු වෙන්න නෙමේද? හැබැයි මේ ලෝකේ තියෙන සතුට తాවකාලිකයි. එහෙනම් මෙච්චර සදාකාලික සතුටක් තියෙද්දී මරණය කියලා කියන්නේ ඒ සදාකාලික සතුට හොයාගෙන යන දොරටුවක්. හැබැයි ඒ දොරටුව එහා පැත්තට යන්නට නම් අපි මේ අත් දෙකෙන් අල්ලගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ අත් දෙකෙන් දෙන්න වෙනවා. මොකද අන්න එතකොට තමයි සම්පූර්ණ වෙන්නේ. හැබැයි මේ මාසෙදී අපි සිහිපත් කරන්නේ මේ වගේ අනිත් අය වෙනුවෙන් දීලා ජීවිතය කැප කරලා හැබැයි ඒ වුණාට ජීවිතයේ අඩුපාඩු නිසා ආත්මය තුවාල කරගත්තු පුජ්‍යලෝ. ඒ ආත්මය තුවාල කරගත්තු පුජ්‍යලයන්ට දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්න බැහැනේ. තුවාල වෙච්ච ආත්මයත් එක්ක දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්න බෑ. එහෙනම් උන්වහන්සේ ඉදිරියේ ඉන්න පුළුවන් පිරිසුදු ආත්මයකට විතරයි. එහෙනම් මේ තුවාල වෙච්ච ආත්මය පිරිසුදු වෙන තැන කොතනද? අපි කියන ශුද්ධිකාගෙන ස්ථානය. මේ ආත්මය තුවාල වෙච්ච ආත්මය පිරිසුදු වෙන්නේ අන්න එතන. එහෙනම් මේ ආත්මය පිරිසුදු වෙන්නේ කොහොමද? මේ ආත්මය පිරිසුදු වෙන්නට නම් උන්වහන්සේගේ දයාව අවශ්‍යයි. වරප්‍රසාදය අවශ්‍යයි. උන්වහන්සේ කුරුසේ ගලපු සුදු සොයි රුධීරය අවශ්‍යයි. ඒක නිසානේ අපි මලවුන් වෙනුවෙන් යාඥා කරන්නේ. උන්වහන්සේගෙන් සමාවෙන්න ගන්න. පූජාවල් ඔප්පු කරන්නේ. ඒ නිසා අපි මේ මාසයේදී සිහිපත් කරමු. අප වෙනුවෙන් වැය වෙලා කැප වෙලා දාඩිය හෙලලා. හැබැයි අඩුපාඩු නිසා ආත්මය තුවාල කරගත්තු පුජ්‍යලෝ. අපි උන්වහන්සේගේ දයාව ඉල්ලලා යාඥා කරමු. දාන ධර්ම දෙමු. හැබැයි මතක තියාගන්න. ඔබ දෙන අරක්කු බෝතලයට බෑ මේ ආත්ම ගලවා ගන්න. ඔබ දෙන පාටියට බෑ මේ ආත්ම ගලව ගන්න. ස්වාමින් වහන්සේගේ දයාවට විතරයි මේ ආත්ම ගලව ගන්න. හොඳ හිතින් දුප්පත් අසරණ මිනිස්සෙකුට දෙන දානයකින් විතරයි මේ ආත්ම ගලව ගන්න පුළුවන්. ඒ නිසා අපි අපේ ආදරණීයයන් අපේ මේ මැරිච්ච අපි ළඟ හිටපු ඒ ආත්ම සිහි කරලා මේ මාසයේදී උන්වහන්සේගේ දයාව ඔවුන් වෙනුවෙන් ඉල්ලලා යාඥා කරමු.